අද අපි බලමු අපේ දෙවැනි මොඩියුල් එක. මං හිතනවා ඔයාලා හැමෝටම පළවෙනි මොඩියුල් එකත් තේරුණා කියලා. එහෙනම් දැන් බලමුකෝ දෙවෙනි මොඩියුල් එකේ මොකද තියෙන්නේ කියලා. මේක නම් අපි ගොඩාක් වෙලාවට පාවිච්චි කරන මොඩියුල් එකක්. ඒ තමයි බයයි කියන වචනේ. බයයි කියන්නේ කොහොමද කියලා ඉංග්‍රීසි වලින් කියන්නේ කොහොමද කියලා තමයි මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක බෙදාගන්න යන්නේ. එහෙනම් අපි බලමු අපේ මොඩියුල් එක කොහොමද පාවිච්චි වෙන්නේ කියලා. බයයි කියලා ඉංග්‍රීසි වලින් කියන්නේ afraid කියලා. හැබැයි afraid කියන වචනය වාක්‍ය රටාවලට යොදාගන්නේ කොහොමද කියලා තමයි මේ මොඩියුල් එකෙන් අපි දැන් ඉගෙන ගන්න යන්නේ. ඒක නිකම්ම පාවිච්චි කරන්න බෑ. ඒක යොදාගද්දි ඒකත් එක්ක නිපාත පදයක් යෙදෙනවා. දැන් අපි බලමුකෝ ඒක කොහොමද යෙදෙන්නේ කියලා. සාමාන්‍ය විදියට අපි දන්නවනේ වාක්‍යයක් හැදෙන්නේ subject verb object විදියට. එතකොට පළවෙනි මොඩියුල් එක වගේම මේ මොඩියුල් එකෙත් subject එකෙන් පස්සේ be verb එක යොදනවා. be verb එකෙන් පස්සේ තමයි මේ මොඩියුල් එක යොදාගන්නේ. ඒ කියන්නේ බයයි කියන මොඩියුල් එක මොකන්ද? afraid කියලා. හැබැයි බලන්න afraid කියන එක තනියමම නෙමෙයි යෙදෙන්නේ. ඒකට නිපාත පදයක් යෙදිලා තියෙනවා. ඒක afraid of කියලා තමයි භාවිතා වෙන්නේ. එතකොට අපි කොහොමද එතකොට බයයි කියලා වාක්‍යයක් හදන්නේ? be verb එකෙන් පස්සේ afraid of කියන මොඩියුල් එක දාලා පළවෙනි මොඩියුල් එක වගේම noun එකක් නම් ඒක සාමාන්‍ය විදියට භාවිතා කරනවා. ඒක verb එකක් නම් ing form එකකින් ඒක අපි පාවිච්චි කරන්න ඕනේ. පැහැදිලි නේද? දැන් එහෙනම් අපි බලමුකෝ මේක උදාහරණ කිහිපයක්. පළවෙනි උදාහරණය තමයි මම අපේ තාත්තට බයයි. එතකොට කොහොමද මේක අපි වාක්‍යයක් විදියට ලියන්නේ? පළවෙනියටම සබ්ජෙක්ට් එක ලියනවා. මේකේ සබ්ජෙක්ට් එක වෙන්නේ මම. දෙවෙනියට අපි ඉගෙන ගත්තා වගේ be verb එක ලියනවා. be verb එක වෙනුවට am දාලා තියෙනවා. ඊළඟට අපි අපේ මොඩියුල් එක දානවා. මොඩියුල් එක තමයි afraid of. ඊළඟට අපි මෙතන තියෙන noun එකක්ද verb එකක්ද කියලා අඳුර ගන්න ඕනේ. මේ වාක්‍යයට අනුව නම් මෙතන තියෙන noun එකක්නේ. ඒක නිසා අපි මේ noun එක ඒ විදිහටම භාවිතා කරනවා. හදිසියවත් මෙතන verb එකක් තිබ්බොත් අපි ඒ verb එක අනිවාර්යෙන් ing කරලා තමයි ලියන්න ඕනේ. හරි. දැන් එහෙනම් අපි බලමු අපේ දෙවෙනි උදාහරණය මොකක්ද කියලා. මේ වාක්‍ය නම් ග්‍රීන් ඉංග්ලිෂ් එක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම නුදුරු අනාගතයේදී ඉක්මනින්ම කියන්න පුළුවන් වෙන වාක්‍යයක්. අපි බලමු එහෙනම් මේ වාක්‍ය කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ කියලා. මම ඉස්සර ඉංග්‍රීසි කතා කරන්න බයයි කියලානේ අපිට කියන්න ඕනේ. එතකොට මුලින්ම සබ්ජෙක්ට් එක වෙනුවට අපි I දානවා. ඊළඟට අපි අපේ be verb එක වෙනුවට was දානවා. මේක අතීත කාලෙන් කියන නිසා අපි was දාන්නේ. ඊළඟට අපි අපේ මොඩියුල් එක වෙන afraid of කියන වචනය ලියා ගන්නවා. ඊළඟට මේක noun එකක්ද verb එකක්ද කියලා බලලා මේක verb එකක් නිසා මේ verb එක ing form එකෙන් තමයි මෙතන ලියලා තියෙන්නේ. ඒක නිසා තමයි මෙතන speaking කියලා මේ ලියලා තියෙන්නේ. ඊළඟට අපි අපේ object එක සම්පූර්ණයෙන්ම ලියා ගන්නවා. in English those days කියලා. කොහොමද එතකොට වාක්‍ය කියන්නේ? I was afraid of speaking in English those days. ඒ කියන්නේ ඉස්සර බයයි දැන් බය නෑ නේද? දැන් බලමු අපි අපේ තුන්වෙනි වාක්‍ය රටාව. තුන්වෙනි වාක්‍ය රටාවෙන් අහලා තියෙන්නේ ඔයා මට බයයිද කියලා. ඒ කියන්නේ මේක ප්‍රශ්නාර්ථීය වාක්‍ය රටාවක්. ප්‍රශ්නාර්ථීය වාක්‍ය රටාවල විශේෂත්වයක් තියෙනවා. ඒ කියන්නේ be verb එක දෙවෙනියට නෙමෙයි භාවිතා වෙන්නේ මුලින්ම. ඒ කියන්නේ සබ්ජෙක්ට් එකට කලින් තමයි be verb එක පාවිච්චි වෙන්නේ. එතකොට කොහොමද මේ වාක්‍ය හැදිලා තියෙන්නේ? මුලින්ම be verb එක දාලා ඊළඟට සබ්ජෙක්ට් එක දාලා ඊට පස්සේ තමයි මොඩියුල් එක දාන්නේ. මොඩියුල් එකෙන් පස්සේ අපි දන්නවනේ noun එකක් හරි verb එකක් හරි යොදනවා කියලා. එතකොට බලමු අපි කොහොමද මේක ලියන්නේ කියලා. මුලින්ම be verb එක. ඒ නිසා තමයි ආ කියන වචනේ ලියලා තියෙන්නේ. ඊළඟට තමයි subject එක you. ඊළඟට module එක afraid of. ඊළඟට noun එක හරි verb එක හරි. මෙතන තියෙන්නේ me. Are you afraid of me? ඔයා මට බයයිද කියලා තමයි අහලා තියෙන්නේ.
මුලින්ම ආදාපු එක තමයි මෙතන චූටි වෙනසකට තියෙන්නේ. මොඩියුල් එකත් එක්ක ඕගලන්ට වාක්‍ය හැදෙන රටාවන් ටික කියලා දෙන්න ඕන නිසා තමයි මම මේ විදියට එක එක ජාතියේ වාක්‍ය උදාහරණ වලට අරගෙන තියෙන්නේ. දැන් එහෙනම් බලමු අපි අපේ ඊළඟ උදාහරණය. මෙතනදී කලින් අහපු ප්‍රශ්නෙට උත්තරයක් විදියට තමයි මම මේක යොදාගත්තේ. කලින් අපින් ඇහුවානේ are you afraid of me කියලා. ඉතින් අපිට දැන් උත්තර දෙන්න පුළුවන් නෑ මම කාටවත් බය නෑ කියලා. කොහොමද එතකොට ඒක ලියන්නේ? සබ්ජෙක්ට් එක වෙන මම දාලා ඊළඟට be verb එක දාලා ඊළඟට මොඩියුල් එක දාලා තමයි අපි දැන් මේ වාක්‍ය ලියන්න යන්නේ. කොහොමද සබ්ජෙක්ට් එක I, be verb එක am. am එකත් එක මෙතන නෑ කියන වචනේ අපිට ලියන්න ඕන නිසා තමයි අපි මෙතන not එක දාලා තියෙන්නේ. අරකේ ප්‍රශ්නාර්ථීය වාක්‍ය රටාවක් වගේ මේක නෙගටිව් ෆෝම් එකකින් එන වාක්‍ය රටාවක්. එතකොට කොහොමද be verb එකෙන් පස්සේ අපි අනිවාර්යයෙන්ම no කියන අදහස හඳුන්වන්න ඕනේ. no කියන එක දෙන්න තමයි අපි මෙතන not කියන වචනේ ලියලා තියෙන්නේ. I am not ඊළඟට අපි අපේ මොඩියුල් එක යොදා ගන්නවා. afraid of ඊළඟට noun එකක් විදිහට anyone කියලා ලියලා තියෙනවා. කොහොමද එතකොට ඒක ලියන්නේ? I am not afraid of anyone. අන්තිම වාක්‍ය නම් ඔයාලට දැන් ලේසි කියලා මං හිතනවා. කොහොමද ඒක අපි කියන්නේ? අපි අපේ සර්ට බයයි. We are afraid of our sir. අපි කලින් ඉගෙනගත්තු ඒවත් එක්ක බලද්දි මේ වාක්‍ය හරිම ලේසි නේද? හරි. එහෙනම් ඔයාලා ටිකටම මේ විදිහට වාක්‍ය ඔයාලම හිතින් හදලා ඉංග්‍රීසි වලට කන්වර්ට් කරලා බලලා ඉගෙන ගන්න. එතකොට ඔයාලට තව අලුත් වාක්‍ය රටාවන් ඉගෙන ගන්න පුළුවන් වෙයි. ඒ විදිහට තමයි අපිට අපේ දැනුම වැඩි කරගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් ඔයයි මමයි දෙන්නම එකතු වෙලා අපි අපේ ඉංග්‍රීසි දැනුම වැඩි කරගමු.